ඒ කියන්නේ වගේ යාළුවා දාර ගැල්ලමේ මත්තේරි. ඔව් මහා පව්කාරයෙක්. ඔව් මිස්. ඌ නම් මහා පව්කාරයෙක්. හැබැයි ඉතින් මම නම් එහෙම පව්කාර වැඩ කරන්නේ නැහැ. මම කවදාවත් කෙල්ලෙට බූට්ටයක් තියන්නේ නැහැ. දැන් ඔයාලට ගෑන් ළමයි කී දෙනෙක් විතර ඉඳලා තියෙනවද? එක්කෙනෙක්. හැබැයි ඉතින් එයාත් කිසිම හේතුවක් නැතුව එකපාරම මම දාලා ගියා. එක අතකට එහෙම වෙච්චත් හොඳයි ඉතින්. ඇයි ඒ ගෑන් ළමයි දාලා ගියප එක හොඳයි කියලා කියන්නේ? නෑ ඉතින් එයා එහෙම දාලා ගියපු හින්දානේ මට මගේ සුදු වරලිය මල හම්බුනේ. දැන් ඔයාලට ඉන්නේ සුදු වර්ලිය මලත්? ඔව්නේ. ආකෝ මං යන වැඩක් තියෙනවා.